මොන වගේ දෙයක් කරයිද කියලා. ඒ හින්දා අපි ලෝ ටයිම් ෆ්‍රේම් ගිහලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොන වගේ දෙයක් කරන්න යන්නේ කියලා. එහෙම වුණොත් අපිට හරියටම හොයාගන්න පුළුවන් කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්නේ, මොන තැන් වලින්ද අපිට මේක ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න හොඳ කාලේ මොන ඊළඟට වැඩ කරන්න තියෙන අයිඩියා එක තමයි මේ බෙයාරිෂ් අයිඩියා එක. එතකොට බෙයාරිෂ් අයිඩියා එක තමයි මට හිතන විදිහට මගේ පර්සනලි අයිඩියා එක අනුව වැඩිම chance එකක් තියෙන. හරි. ඉතින් අපි දැන් කතා කරලා බලමු හොඳ ට්‍රේඩ් එකක් තියෙන කොයින් එකක් සම්බන්ධයෙන්. අපි මුලින්ම මේකේ වීක්ලි අප්ඩේට් එකේ නයියා. ඉතින් වීක්ලි අප්ඩේට් එක මම පහුගිය දවසකට ඔකට එක්ස්ප්ලেইন කරා මේ විදිහට වීඩියෝ එක. ඉතින් දැන් කතා කරන්න යන්නේ BNB කියන කොයින් එකේ අප්ඩේට් එකක් සම්බන්ධයෙන්. හරි. මම මුලින්ම වීක්ලි අප්ඩේට් එක දාගන්නම්. ඉතින් වීක්ලි අප්ඩේට් එක දාගත්තට පස්සේ ඔකට පේනවා BNB කියන කොයින් එක පහුගිය දවස්වල කියන්නේ 2017 ඉඳන් කොහොමද මූව්මන්ට් එක ගිහිල්ලා තියෙන්නේ, දැන් මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇතුව බයි වෙලා තියෙනවා. ඉතින් බයිනෑන්ස් එකේ කොයින් එක කියලා කට්ටිය දන්නවනේ. එතකොට බයිනෑන්ස් එකට තිබ්බ ඉල්ලුම ඒ හැම දෙයක්ම එක්ක මේක මූව් වෙලා තියෙනවා. ඉතින් මම මෙතන ගත්තා 1 2 3 4 5 විදිහට. ඉතින් දැන් ඔය මේ පල්ලින්ම හදපු wave 1 එක සහ wave 2 එක ඉවරයි. දැන් ඒකට අදාළ wave 4 එක ඇතුළේ එන correction එක තමයි දැන් මාකට් එක තුල එන්නේ. මෙතන අපිට ඕනෑම correction එකක් ගන්න පුළුවන්, sharp correction එකක්, ඒත් එක්කම sideways correction එකක් වුණත්, එතකොට flat එකක්, triangle එකක්, zigzag එකක්, ඒ ඕනෑම correction pattern එකක් මෙතන හැදෙන්න chance එකක් තියෙනවා. ඉතින් අපි බලන් ඉමු මොන වගේ එකක්ද හැදෙන්නේ කියලා. හැබැයි මේ පේන විදිහට නම් අපිට තාම හරියට ප්‍රෙඩික්ෂන් එක ගන්න බෑ. වීක්ලි chart එක කරනවා wave 4 එක මොන වගේ දෙයක් කරයිද කියලා. ඒ හින්දා අපි ලෝ ටයිම් ෆ්‍රේම් ගිහලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොන වගේ දෙයක් කරන්න යන්නේ කියලා. එහෙම වුණොත් අපිට හරියටම හොයාගන්න පුළුවන් කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්නේ, මොන තැන් වලින්ද අපිට මේක ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න හොඳ කාලේ, මොන වගේ කාලයකද ඉන්වෙස්ට් කරන්න හොඳ කාලේ කියලා අපිට ඒ ටික ඔක්කොම හොයාගන්න පුළුවන් වෙනවා මේ ඇතුළට ගිහිලා ප්‍රෙඩික්ෂන් එක හරියටම ගත්තොත්. ඉතින් ටාගට් විදිහට ගත්තොත් ඩොලර් 350 150 ඊට පස්සේ ඩොලර් 75 කියන ටාගට් එක බොහොම රෙයා ටාගට් එක. හැබැයි ඩොලර් 350 සහ ඒ අතර රේන්ජ් එක අපිට වොච් කරන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ channel එකේ මිඩ් ලයින් එක ඩොලර් 350 කියන ලෙවල් ඒ හරහා ඒ ළඟින් තමා තියෙන්නේ. ඉතින් වොච් කරන් ඉන්න හොඳ ට්‍රේඩ් එකක්, නැත්නම් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්, ට්‍රේඩ් එකකට වඩා හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වීක්ලි chart එකට අදාළව BNB එකේ තියෙනවා. හරි. ඉතින් ගොඩක් කට්ටිය තව අහලා තිබ්බා එලියට් ක්ලබ් එකේ ට්‍රේඩ් කරන්නේ නැද්ද කියලා. මම හැමදාම ට්‍රේඩ් අප්ඩේට් පෙන්නනවා. ඒත් එක්කම දැන් පොඩි දෙයක් පෙන්නන්නම්. තවත් ඉනරෙසස් අපි ටෙලිග්‍රෑම් channel එකේ ඊයේ දවසේ ෂෙයා කරා අපි මෙන්න මේ විදිහට අපේ report එකක්. ඉතින් මේ තියෙන පහුගිය සතියේ අපි එලියට් ක්ලබ් එක තුල ගත්ත ට්‍රේඩ් ටික පේන ඇති ට්‍රේඩ් කිහිපයක්ම නම් දෙනවා. KS එක බ්ලෙස්, යුනි, නිය, සුයි, BNB, එතේරියම්. ඉතින් ඒකේ එතේරියම් සහ BNB කියන කොයින් දෙක ස්ටොප් ලොස් දෙයක් අදලා දෙන එක සාමාන්‍ය. ඉතින් ලොස් වෙන එක සාමාන්‍ය ට්‍රේඩ් කරද්දී අපිට 100%ක් කොහොමද වින් රේට් එක තියන් යන්න බෑනේ. හැමදාම අපිට ප්‍රොෆිට් කරන්නත් බෑ. හැබැයි බලන්න ඊට සාපේක්ෂව ප්‍රොෆිට් වෙලා තියෙනවා කේස් එක, බ්ලෙස් එක, යුනි, නිය 1 2 3 4. කොයින් 4ක් අපි ගත්ත ට්‍රේඩ් 4ක් එත් එක මේක රන් වෙන ගමන් තියෙන්නේ ට්‍රේඩ් 5ක් මේ වෙනකොට ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒත් එක්කම බලන්න ලොස් එක සහ ප්‍රොෆිට් එක අතර දැන් මේ ලොස් දෙකම කව වෙනවා මේ එක ට්‍රේඩ් එකකින්. ඒ විදිහට හොඳ RR තියෙන ට්‍රේඩ් තමයි එලියට් ක්ලබ් එකේ ගන්න. ඉතින් 897ක් ප්‍රොෆිට් ලෙවරේජ් ගේන් එකක් තියෙනවා. ඉතින් ඒකට 158 එකතු කරලා නැහැ. ඒ කියන්නේ මේ සුයි එකේ ට්‍රේඩ් එක. ඉතින් මේ හැමදේම ගත්තොත් එහෙම 900කට වඩා වැඩි ලොකු ගේන් එකක් අපි ගිය සතිය තුල එලියට් ක්ලබ් එකේ members only update විදිහටම ගත්තා. ඉතින් ඔය කට්ටියට මේ වගේ ට්‍රේඩ් හම්බෙන්නේ නැහැ. අපි පිටට දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි members-ලාට විතරයි මේ අප්ඩේට් හම්බෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවනම් ට්‍රේඩ් කරන්න අයිඩියා එකක් තියෙන එලියට් වේව් වලින් ට්‍රේඩ් ඔපර්චුනිටිස් ඕන නම් අනිවාර්යයෙන්ම එලියට් වේව් ක්ලබ් එකට ඔයා ජොයින් වෙන්නම ඕනේ. හරි. අපි යන් 4 hour time frame එකට මම 4 hour time frame එකට ගිහිල්ලා මම ඇතුලේ මොන වගේ දෙයක් වෙන්න තියෙනවද කියලා පෙන්නන්නම් දැන්. 4 hour time frame එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි මම ගත්තේ. මේකේ WXY කියලා double six එක correction එකක් මෙන්න මේ විදිහට WXY. ඒකේ W wave එක ඇතුලේ ABC simple six එකක්, ඒත් එක්කම X wave එක ඇතුලේ ABC flat එකක් සහ wave Y එක ඇතුලේ නැවතත් ABC simple six එකක් හැදෙනවා කියලා තමයි මම කවුන්ට් එක අරන් තියෙන්නේ. එතකොට B wave එක ඇතුලේ මොකද්ද හැදෙන්නේ කියලා
දැන් අපි බලන්න ඕනේ. එතකොට B wave එක ඇතුළේ හැදෙන pattern එක ගත්තට පස්සේ එතනදී මගේ අයිඩියා දෙකක් තියෙනවා. මම පළවෙනි අයිඩියා එක පෙන්නන්න. මේ තියෙන්නේ B wave එක ඇතුළේ ෆ්ලැට් එකක්. මෙන්න මේ ෆ්ලැට් එක. B wave එක ඇතුළේ මෙන්න මේ ෆ්ලැට් එක. ඒ කියන්නේ මෙන්න මෙතනින් ගත්තට පස්සේ ABC ඔන්න ඔය ෆ්ලැට් එක. එතකොට ABC ෆ්ලැට් එකේ C wave එකේ ending diagonal එකක් හැදෙන structure එකකට අදාළ count එකක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ending diagonal එකට අදාළ වෙන structure එකක් තමයි මෙතන හැදෙන්නේ. එතකොට ending diagonal එක මේ වෙනකොට wave 4 ඉවරයි. ending diagonal එක මෙතන create වුණා. එතකොට idea දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. එතකොට මේ තියෙන්නේ bullish idea එක ending diagonal එක අදාළව. එතකොට ending diagonal එකේ 1 2 3 4 5 wave 4 එකට අදාළ target ඉවරයි. එතකොට මෙතනින් පස්සේ market එක දැන් ඔන්න එක දිගට buy වෙන්න ඕනේ. එහෙම buy වුණොත් අපිට confirm කරගන්න පුළුවන් හොඳම level එකක් තමයි මෙන්න මේ high එක. මේ high එක break කරලා market එක re-racement එකක් එනවා. එතකොට ඒ re-racement එකෙන් වාට හොඳ trade එකකට යන්න chance එක තියෙනවා ඔන්න BNB එකේ. හරි. හැබැයි අනිවාර්යෙන් බලන් ඉන්න මේ high එක break කරගන්න. මොකද bullish bearish idea දෙකක්ම තියෙනවා. බැරි වෙලාවත් දැන් මේ leading ending diagonal එක වැඩ කරේ නැත්නම් ඊළඟට වැඩ කරන්න තියෙන idea එක තමයි මේ bearish idea එක. එතකොට bearish idea එක තමයි මට හිතන විදිහට මගේ පර්සනල් අයිඩියා එක අනුව වැඩිම chance එකක් තියෙන්නේ මෙතන වැඩ කරන්න. මොකද්ද මම එතන ගත්තේ? එතකොට අපි ඉස්සෙල්ලා ගත්තේ මෙතන ABC ෆ්ලැට් එකක්නේ. එතකොට wave A B එක ඇතුලේ තමයි ෆ්ලැට් එක. හැබැයි මෙතනදී මම අරන් තියෙන්නේ wave A එක මෙතන හැදිලා තිනවා B wave එක ඇතුලේ triangle එකක්. A B C D E කියන triangle එකක් හැදෙන structure එකක් තමයි මම අරන් තියෙන්නේ. එතකොට මෙතනදී බලන් ඉන්න පුළුවන් අපිට WFT වගේ එන්ට්‍රියක්. හැබැයි WFT එන්ට්‍රිය නම් මේනකොට මිස් වෙලා තියෙනවා. ඒක තමයි මම අර කිව්වේ මේ වැඩි chance එකක් මේක මෙතන BNB එකේ මේ ඩිරෙක්ෂන් එක වැඩ කරන්නේ නැත්නම් සෙල් පැත්තට එකපාරම සෙල් වෙන්න වැඩි chance එකක් තියෙනවා. අපි ඒකට හේතු උදේ දවසේ Bitcoin අපි කවුන්ට් කරා. ඒකටත් Bitcoin එකෙත් අපිට සෙල් මූවමන්ට් එකක් තව බලා ගන්න පුළුවන් වුණේ. කොහොමුණත් මේ ට්‍රේඩ් එක මේ උඩින්ම සෙල් ට්‍රේඩ් එකක් විතර එලියට් ක්ලබ් එක තුල ෂෙයා කරා. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ එහා පැත්තෙන් අපිට තව buy opportunity එකක් නැත්නම් අර ending diagonal එකක් හැදෙන්නත් යම්කිසි chance එකක් තියෙනවා. එතකොට මෙතන buy and sell දෙපැත්තටම දුන්නට manage කරන් trade එක ගන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගත්තේ නැත්නම් trade කරන්න එපා. trade කළා වැඩකුත් නැහැ. හින්දා මැනේජ්මන්ට් එක්ක ට්‍රේඩ් කරන කට්ටියට තමයි මේ අයිඩියා දෙකම දෙන්නේ. එහෙම නැත්නම් යටින් කමෙන්ට් දානවනේ buy එකක් දුන්නා sell එකක් දුන්නා කියලා නෑ. ඒක කන්ෆර්ම් වුණොත් විතරයි අපි buy කරන්න කියන්නේ. නැත්නම් sell එක කන්ෆර්ම් වුණොත් විතරයි අපි sell කරන්න කියන්නේ. ඒ හින්දා දැන් මෙතන WFT entry මෙතන තිබ්බට මේක sell එක 100%ක් කන්ෆර්ම් වෙන්නේ මෙතනින්. එතකොට කියයි ගොඩක් වෙලාවට ගොඩක් දුර මේක වැඩලා ඉවරයි. එතනින් sell එක කරා වැඩක් නෑ. එහෙම නෑ. කන්ෆර්ම් වුණාට පස්සේ අපිට හොඳ ට්‍රේඩ් එකක් තියෙනවා. මොකද මේකේ ටාගට් තියන්නේ මේ ගොඩක් පල්ලෙන්. ඒ හින්දා බලන්න ට්‍රේඩ් එක ගන්න රිස්ක් එක මැනේජ් කරගන්න. මොකද මම කිසිම වෙලාවක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් දෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම এডুকেෂන් පර්පස් තමයි අරන් එන්නේ. හරි. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ වීඩියෝ එක දැන් මෙතනින් එන්ඩ් කරනවා. මේ ට්‍රේඩ් එක ගන්න නම් අනිවාර්යෙන් රිස්ක් එක මැනේජ් කරන් ට්‍රේඩ් එක ගන්න. හැබැයි කන්ෆර්ම් වෙනකන් බලන් ඉන්න අනිවාර්යෙන්. හේතුව බුල්ස් බෑරිෂ් අයිඩියා දෙකක්ම තියෙන හින්දා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම හැපි ට්‍රේඩින්.